ජෝෂුවා පොතේ 7 වෙනි පරිච්ඡේදයේ 19 වෙනි පදය ඉතාම වැදගත් දේවාචකයක් සඳහන් වෙනවා. ඊසල් ජාතිය යුද්ධ කරලා ඒ සතුරු ජාතියක් එක්ක ගැටුමක් ඇති කරගත්තාම ඒ ගැටුමේ ප්‍රතිඵලයක් ලෙස ඊසල්වරු ඒ යුද්ධෙන් පරාජයට පත් වෙලා හිටියේ. උන්ට ඉදිරියට යන්න ධෛර්යයක් නැතුව හිටියා. අවසානයේදී උන් යාත්‍රා කළ ඇහුවා ඇයි මේ යුද්ධේ පරාජයට හේතුව වෙන්නේ කියලා. දැනස කිව්වා කැප කරපු වස්තුවක් හොරකම් කරලා තමාගේ නිවසේ සංගවාගෙන ඉන්න කෙනෙක් නිසායි මේ යුද්ධේ පරාජය වෙන්නේ කියලා. මේ දරුවනේ අපේ ජීවිතයේ ඇත්ත තත්ත්වය දන්නේ දෙවන්නවසේ. අපේ ආයතනයේ ඇත්ත තත්ත්වය දන්නේ දෙවන්නවසේ. අද ගොඩාක් අය හිතනවා මේ මිනිස්සුන්ට මේ ඔක්කොම තේරෙනවා කියලා. නමුත් ඉස්රායල්වරු එදා දයනාසක උපදේශ අරගෙන අන්තිමට ප්‍රශ්න විසඳුම් කෙවුවා. විසඳුම හම්බුණා. එක්තරා තරුණෙක් ආකාන් කියන තරුණෙක් මේ කැපකල වස්තුවක් හොරකම් කරලා යුද්ධයට යද්දී ලැබිච්ච දෙයක් හොරකම් කරලා ගෙනත් තිබුණා. ඒ නිසා යුද්ධේ පරාජයට හේතුනේ ඔහු කියලා ඔහු දැනගත්තා. හැබැයි යොසුවා කියන දේවදාසයා කියනවා මෙන්න මෙහෙම 20 වෙනි පදේ. යොසුවා ඔහුට කතා කරලා කියනවා මාගේ පුත්‍රය ඊශ්‍රායල්ගේ දෙවියෝ ස්වාමීන් වහන්සේට ගෞරව දී. උන්වහන්සේට ඇත්ත කියා නුඹ කළ දේ මාගේ නොසගවා මට දන්වා පන්නේ. අද අපිට වැරදි කරන්න පුළුවන්. නමුත් ගොඩක් අය වැරදි පිළිගන්නේ නැහැනේ. දෙවියන් වහන්සේට ගෞරව කරනවා කියලා ගොඩක් අය කියනවා නමස්කාර කරනවා. ඒ උනාට ඇත්ත සංගවනවා. වෙච්ච දේ සංගවනවා. බාගෙට කියනවා. සැබෑ දෙවියන් වහන්සේට ගෞරව කරන මිනිසෙක් නම් ඔබම ජොසුවා කියපු දේ අපේ හිතේ තරයේ ගන්නවා විශ්වාසය. අපේ පව් සංගවීම නිසා තවත් අය දුක් විඳිනවා නම් මොනවාද අපේ ක්‍රිස්තියානිකම? අපේ මොනවාද අපි ජේසුස් වහන්සේ කෙරෙහි ඇදහිීමේ ඇති ප්‍රලය? නමුත් දෙවිඳුන්ට ගෞරව දීලා ඇත්ත කියන්න කියලා කියනවා. සමාව ඉල්ලන්න කියලා. ඒ විට හැමදේම වෙනස් වෙනවා. පරාජය ජයග්‍රහණයට හැරෙනවා. අපි ඇත්ත කියන මිනිස්සු වෙමු. දෙවිඳුන්ට සැබෑ ලෙස ගෞරව කරන අය වෙමු. ඔබට ජේසුස් පීඨය අද දවසේ ජයග්‍රහී දවසක් වේවා.